ද සමාජයේ ශීඝ්‍රයෙන් පැතිරෙන එකක් තමයි කොලොප්පම විහිළුව කවටකම් කිරීම. හරි ආසයි. කොල්ලෝ කෙල්ලෝ YouTube වලින් කවටකම් විහිළු කතා අහන්න පෙරේතයි කිව්වට වරදක් නැහැ. ඒ නිසා යමක්ද ඉල්ලන්නේ එයයි දෙන්නේ කියලා න්‍යායක් තියෙනවනේ. ඒ නිසා අලුතෙන් හැඩ ගැහෙන අය විහිළු කතාම දානවා. කවටකම්ම දානවා. ඊළඟට දෙපැත්ත කැපෙන වචනම දානවා. වැපිරිලා යනවා දැන්. ඒතර මේ දෙපැත්ත කැපෙන වචන සමාජයේ හුරු කිරීම, කවටකම් සමාජයට ඇතුල් කිරීම, හිනාව සමාජයට ඇතුල් කිරීම එක්ක එක බලපාන්නේ ගුණධර්මයකට හානි වෙන විදිහට. බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදුන අපි කවුරුත් දන්න මහරහතන් වහන්සේ නමක් තමයි ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ. ඒතකොට ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ මිටි. ඒ වගේම දැක්ක ගමන් අනිත් අයට විහිළු කරන්න හිතෙන රූපයක් තියෙනවා. හැබැයි පින්වතුනි මේ මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මංජුස්වරයි. ඒ කියන්නේ එහෙම බණ අහන කෙනා කය සොලවන්නේ මේ ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහද්දී. ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහද්දී ඒ ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහපු අයගේ ප්‍රකාශ තියෙනවා. ඒ මහෝත්තම මහරහතන් වහන්සේ දහම් දේශනා කරද්දී හිතෙන් කාමරාගය සංසිඳෙනවා කියනවා. ද්වේෂය සංසිඳෙනවා කියනවා. නිදිමත නැති වෙනවා කියනවා. පංච නීවරණ යටපත් වෙනවා කියනවා. ඒ කාලේ භාවනා කරන්න අමුතු වෙහෙසක් ගත්තේ නැහැ කියනවා. ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේගෙන් බණ අහපු අය නීවරණ යටපත් වෙනවා කියනවා. ඒ කටහඬට එච්චර මිහිරි. මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට එච්චර ලස්සන හඬින් බණ කියන්න කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ තරම්. හැබැයි මිටි දැක්ක ගමන් විහිළු කරන්න හිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය උසට හදන්න හදද්දී මිටි කළා. දැන් උතුම් දෙයක ප්‍රමාණය සීමා කළා කියලා දැන් ප්‍රදර්ශනය වුණා. දැක්කද? දකින අයට විහිළු කරන්න හිතෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි සංසාරේම දෙයක්. මොකද්ද? මේ ලකුණ්ඨ බද්දිය සංසාරේ ඉපදිලා හිටියා රජ කෙනෙක් වෙලා බරණැස් නුවර. මේ රජාගේ විනෝදාංශයම තමයි වයසක අයත් එක්ක විහිළු කරන එක. සීයලා ගෙනල්ලා සීයලාට නටන්න කියනවා. ආච්චිලාට කලයක් අතට දීලා කලගිරි නැටුම් නටන්න කියනවා. ඊට පස්සේ ගොඩක් විහිළු කරනවා. වැඩි ඕනේ වයසක අශ්වයෝ වයසක ඇත්තු එකට ඈඳලා වැනි යන හැටි යුද්ධවලට ගිහිල්ලා වැටෙන හැටි බලා සතුටු වුණා. කවටකම් කළා, විහිළු කළා. මේම වයසක අයට විහිළු කරනකොට ඊළඟ වයසක අය පාර යනකොට ඇඟේ හැප්පෙනවා. රැවුලා දිනවා. කරත්තෙන් හප්පගෙන යනවා. මේ රජා බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාජ්‍යයේ වයසක අය රාජ්‍ය තුල ඉන්නේ නැතුව ගියා. ඉන්නේ නැතකොට ඔන්න ටිකක් වයසට වෙනකොට ඒ රාජධානියෙන් යනවා මිනිස්සු. එතකොට අර දරුවෝ අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ. දෙමව්පියන්ට සැලකීම කියන එක නැති වෙලා ගියා. වැඩිහිටියන්ට සැලකීම කියන එක නැති වෙලා ගියා. වැඩිහිටියන්ගේ අවවාද ලබනවා කියන එක නැති වෙලා ගියා. පින්වත් මහණෙනි බොහෝ කාලයක් දෙව්ලොව දෙවියන් ඉපදෙන්නේ නැතුව ගියා. සක්දෙවිඳු බැලුවා දෙවිවරු උපදින්නේ නැහැ. අලුත් දෙවිවරු. හේතුව බලනකොට මේ රජාගේ ක්‍රියාවක් මේකට මුල් වෙලා තියෙන්නේ. මේ රජාගේ කොලොප්පම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ සක්දෙවිඳු ආව කියනවා වයසක 100 කෙනෙක් විදිහට
දිරාපු කරත්තයක කිරිහට්ටිත් අරගෙන රජතුමා එන පාරේ ඉස්සරහට සක්ද විඳුවාවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා දැන් අර රජා කියනවා නාකියා උඹේ